Hello everyone, welcome to my channel. ඔන්න අදත් ගියන aquarium tour එකක් වත්තේ ගෙදර තියෙන නිල්දියක් වයකට යන්නේ. ගිහලා බලමු කොහොමද කියලා. පොඩි දෙයක් කියන්න ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් let's go. ඔය පේන්නේ වත්තේ ගෙදර පැත්ත. ඒ පැත්ත වත්තේ ගෙදර පැත්තට ගියාම මහරගම තියෙන්නේ. ඔය දෙක හරිය මැද තමයි තියෙන්නේ. ඉන්නවා පෙන්නන්න. ඔන්න ඕක තමයි නිල්දිය aquarium එක. ඉස්සරහා පේන ඇති ඩ්‍රිෆ්ට් ෆුඩ් තියෙනවා දකුණු පැත්තේ, වම් පැත්තේ තියෙනවා ජැපනීස් කෝයිලර් දෙන ෆුඩ්ස් ඒ ඔක්කොම තියෙනවා. එහෙනම් අපි යන්න ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. ඇතුළට ගියාම ඔන්නම තමයි තියෙන්නේ. මුලින්ම ටැන්ක්ස් වගේක් තියෙනවා. ඒ ප්‍රයිස් ඔක්කොම ගහලා තියෙනවා. මම එහෙම පේන්න දාන්න. කලින් එකෙත් දැම්මා. මේ ඔන්නම තමයි තියෙන්නේ. ගණන් ඔයගොල්ලෝ බලන්න ඉතින් මම ටැංක් වල ගහලා තිබ්බේ ප්‍රයිස් ඩිස්ප්ලේ කරලා තිබ්බේ මම පෙන්නන්න. ඔන්නම තමයි ටැංකි ටික තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන තවත් මේගොල්ලෝ ළඟ තියෙනවා අරවන්නට දෙන ඔන්න ඔය කලර් සෝලර් කලර් බූස්ටර් එක. ඔය ගොඩක් කට්ටිය හොයනවා එක එක සයිස් වලින් දෙනවා ඉස්සරහට පෙන්නන්න. ඒකල තවත් තියෙනවා ගොඩක් ලොකු ඕන සයිස් වලින් මේ ලයිට්ස්. ඔන්නම තමයි තිබ්බ සෙටප්ස් දෙක තුනක් තියෙනවා මාර ලස්සනයි. මෙන්න මේ සෙටප් එකේම අත්තම ලස්සනයි. කොහොම හැදුවද ඔන්න මාර ලුක් එක. එහෙනම් ඔයගොල්ලෝ බලාගෙන යන්න ඉස්සරහට. ඔන්නම තමයි ඉතින් පටන් ගන්න තියෙන ඉතින් ටෙට්‍රා ඉන්න ටැග් කලෙක්ෂන් එක. ඒකෙත් ප්‍රයිස් එක දාලා තිබ්බම මට විදිහට. ඔයගේ තමයි ටෙට්‍රා ටැග් එක තිබ්බේ. ඉතින් ඔස්කා ඉන්න ඔයාට ඔස්කා ප්‍රයිස් එක ඩිස්ප්ලේ කරලා තිබ්බේ. ඒගොල්ලෝ තියෙන්නේ 2400 දෙකම. මොකද ඔස්කා ටිකක් තියෙන හොඳ හෙල්ති මාළු ටිකක් ඉන්නේ. යට දිනවා ග්‍රැවල්ස් පාට දිනවා. වයිට් සෑන්ඩ් තියෙනවා, බ්ලැක් සෑන්ඩ් තියෙනවා. මොස් ටැංක් වලට දාන ඒවා. ඒවා ගන්න තියෙනවා මෙතන aquarium එක ඕන විදිහට. ඔන්න ඉතින් කට්ටිය ප්‍රයිස් ඉල්ලන ඕනේ තියෙනවා. මම ඒ විදිහටම දාලා තින්නේ. ටැංකියත් ඔයගොල්ලෝ බලන්න සයිස් එක ඒවා. ඇක්සසරිස් ගැන කිව්වොත් වෝටර් පම්ප් සාම්ප් තියෙන කැනිස්ටර් සාම්ප් ඔක්කොම තියෙනවා. කැනිස්ටර් ෆිල්ටර් ඔය තියෙනවා. පොඩි මිනි ටැංක් සෙටප් තියෙනවා. ලස්සන ඒවා. වෝටර් පම්ප්ස් ගැන කිව්වොත් ඔන්න ඔය වෝටර් පම්ප් ටික තියෙනවා. ඔය ඔතන එක සෙට් එකක් විතර තව ඇතුලේ තියෙනවා. වෝටර් පම්ප් ඔන්න ඔය විදිහට තියෙනවා. තව LED ලයිට්ස් එහෙමත් තියෙනවා. ඔය තියෙන LED ලයිට්ස් ටික හැබැයි තියෙන දකුණු පැත්තේ අර වරණට දාන බූස්ටර් ලයිට් එක. අමාර සයිස් එකේ එන්නේ ලොකු සයිස් වලින් ගන්න තියෙනවා මේ aquarium එකේ. මෙන්න මේ ටැංක් සෙටප් එක බලන්නකෝ. ඉතින් මේක තනි ග්ලාස් එකෙන් හදලා තියෙන බෝයු ටැංක් එකක්. ඔන්න ඇක්සසරිස් තියෙනවා. ඔන්න එතන ආයෙ තියෙන ඒගොල්ලෝගේ ෂොප් එක ඇතුළට වෙන්න. එයා පම්ප් තියෙනවා, ෆුඩ්ස් තියෙනවා, පොඩි මිනි වෝටර් පම්ප් තියෙනවා. ෆිෂ් ෆුඩ් ගැන කිව්වොත් ඔන්න ඔය ටික ඔක්කොම තියෙනවා. ජැපනීස් එකේ ජැපනීස් ෆුඩ්ස් වෙනම තියෙන ටික මම දාන්න. UV lights කිව්වොත් ඒ උඩ ටික තිබ්බා. ඒ වෝටර් පම්ප් වල ටික තියෙනවා. කැනිස්ටර් ෆිල්ටර් තියෙනවා. ඇක්සසරිස් නම් ආයේ නැතිම දෙයක් නැති තරම් හැමදේම තියෙනවා. ඕනමන්ට්ස් ඔන්න වගේ තමයි තියෙන්නේ. ඕනමන්ට්ස් වෙන කට්ටියට පටන් ගන්න ඉතින් කාප් ෆොන්ට් එකෙන්. එහෙනම් මාකට් බලාගෙන ඉන්න ඉස්සරහට. ඔන්න අරවාන මොන කට්ටියට අරවාන ඉන්නවා. ඒසින් අරවාන ඉන්නවා පල්ලා. ප්‍රයිස් එක බලා ගන්න ඔයගොල්ලෝ. සිල් අරවාන ඉන්න ඔන්න ඔහොම. ඩිස්කස් සෙට් එකකුත් ඉන්නේ. ඒගොල්ලෝ ප්‍රයිස් එක ඩිස්ප්ලේ කරලා තිබ්බේවත් බලා ගන්න ඔයගොල්ලෝ. තව දෙයක් පෙන්වන්න ඕන. ලස්සන කෙනෙක් ඉන්දියා. ඉන්න බලන්න. මේගොල්ලෝ නෙමෙයි. ඒ ටෙට්‍රා ඔන්න බලන්න මෙන්න මෙයාව. ප්‍රයිස් එකත් බලා ගන්න. මාරම ලස්සනයි අයියා. මාරම ඇක්ටිව් මේක ඉන්න මාළු. වරු කියන්න ඕනේ නැහැ. හොඳ ඇක්ටිව් මාළු ඉන්නේ. ඔන්න ඔය තමයි ඉතින් යට ටැංක් ටිකක් නෝමල් ඉතින් aquarium වල ඉන්න කට්ටියත් බලාගෙන ඉන්නවා. සිල් අරවානා ඉන්න අපිට බලා ගන්න ඔන්න ඔහොම තමයි. ඒන්ජල් ඉන්න
ඉන්නවා. ඉතින් හැම ඇක්වේරියම් එකකින් ඉන්න normal small ටික ඉන්නවා. තව හොන්ලත් ඉන්න ඔන්න වගේ පොඩි සයිස් එකක් ඉන්නවා 6 inches 7 inches වගේ. ප්‍රයිස් එක බලා ගන්න. ඉතින් හොඳ ඇක්ටිව් මාළු ඉන්නේ ෆ්ලවර් හොන්ලයිම. බලාගන්න ඒගොල්ලෝ ඇක්ටිව් එක කොහොමද කියලා. මාර ඇක්ටිව් ඒ මාළු. ඉතින් චන්නාසියාටිකා වයිට් ස්පොට් එක කෙනෙකුත් ඉදියා. ඔන්න ඔය ඉන්නේ ලොකෝ එක්කිනා. යායි ප්‍රයිස් එක කොහොම තමයි. යා නම් ඉන්න මාර ඇක්ටිව් එක දැක්කනේ උඩට එනවා පයින්න වගේ. ඔස්කාර් ටෙක් සෙට් එකක් ඉන්නවා ආයේ රෙඩ් ටයිගර් එක. ප්‍රයිස් එක ඔන්න ඔහොම තමයි උනේ. ඉස්සරහත් ඉන්දියා ඇතුළෙත් ඉන්න ඔන්න ඔස්කාර් සෙට් එක. කාෆ්ලත් ඔන්න ඔය වගේ තමයි ඉන්නේ. ප්‍රයිස් එක බලා ගන්න. ස්ටෙන්ග්‍රේ ඉන්නවා. මේ ස්ටෙන්ග් සෙට් එක ළඟදී ආවිලා දිනවා. මට හිතෙන්නේ හින්දියේ නෑ කලින්. ඒගොල්ලන් නම් ප්‍රයිස් ඩිස්ප්ලේ කරලා තිබ්බේ නෑ. ඇක්වේරියම් ප්ලාන්ට්ස් ගැන කිව්වොත් ඔන්න ප්ලාන්ට්ස් ටික තමයි තියෙන්නේ. ප්‍රයිස් එක දකින්නදී ඉදිරිය තිබ්බා. ඔය තමයි එතන. බ්ලැක් ටයිගර් ඔස්කාර් චූටි සෙට් එකක් ඉදියා. ඔන්න සෙට් එක තමයි ටැංක් එකේ ඉන්නේ. ආයෙ ඉන්න ෆ්ලවර් හොන් ලොකු සයිස් එක. මෙයා නම් D එකට කිට්ටු මාළුවේ. මාර ඇක්ටිව්. ඒන්ජල් මාළුවොත් ඉන්නවා. මෙයාට කියන්නේ බ්ලැක් ගෝස්ට් කොහෙද? බ්ලැක් ගෝස්ට් ඉන්නවා. ඒ ඉන්නේ ඒගොල්ලෝ අර කළු ස්ටිකර් එකත් එක්ක ඔය ඉන්නේ. ඔන්න බලන්න ඇක්වේරියම් එක ඇතුලේ තියෙන මාරු ලස්සනයි. හොඳයි තියෙන්නේ. එතනත් පොන්ඩ් එකක් තියෙන. ඒකෙත් ඉන්න කාෆ්ලා. මේ සෙටප් එක බලන්නකෝ. මාරම ලස්සනයි මේ සෙටප් එක. වතුර උඩින් වැටෙන විදිහට හදලා තින්නේ. ඔන්න ඇක්වේරියම් එක ඇතුලේ බෙන්නොත් ඔන්න ඔහොම තමයි තින්නේ. පේනවා ඇති ඇක්වේරියම් එකේ ලොකු ලොකුද කියලා. ඔන්න ඇතුලේ තිබ්බ ටැංක් එක ප්‍රයිස් එක දාලා තින්නේ. ෆුල් කව් තනි වීදුරුවෙන් ගහපු එක බෝයු. ඔන්න ඔතන අනිත් ටැන්ක්ස් ටිකක් තියෙන්නේ. බලා ගන්න. ඔන්න ප්‍රයිස් තියෙනවා දාලා ඉරි වීඩියෝ එකේම. ඔන්න තියෙනවා ඩිස්කස්ලට දෙන ෆුඩ් එකක්. ඔයගොල්ලෝ හොයපු ෆිෂ් ෆුඩ් එක නම් අද මෙන්න මේ ඇක්වේරියම් එක නිල්දියක්වා. ඒ ටැංක් එකේ සෙටප් එක ඔන්න ඔහොම තමයි උනේ. ප්‍රයිස් එක ඔන්න වගේ තමයි ඊළඟට දාලා තිබ්බේ ඒගොල්ලෝ. වන් ඇක්සසරිස් ටික හිතන්නේ මාළු ඇති කරන ඕනම කෙනෙක් හොයන ඇක්සසරිස් තියෙනවා. ජපනිස් ෆිෂ් ෆුඩ් ඔන්න ඔවා තමයි තින්නේ. ඔස්කාර් දෙන ඒවා ඔය තමයි ජපනිස් ෆිෂ් ෆුඩ් තියෙන්නේ. තව හොන්ලර් දෙන ඒවා දිනාර ප්‍රයිස් දාලා තියෙනවා සමහර ඒවා. අර වානර් දෙන ඒවා ඔන්න තමයි ටික උනේ. මේ ටැංක් එකේ ප්‍රයිස් එක මෙන්න මේ විදිහට තමයි උනේ. මම හිතන්නේ ඔය සෙටප් එකම තමයි දෙන්නේ. ඇතුලේ තියෙන මේවත් එක්ක මම හිතන්නේ එහෙමද. ඔන්න ඔහොම තමයි ඇක්වේරියම් ටුවර් එක උනේ. වීඩියෝ එක ඔන්න ලයික් කරන්න. ඔයගොල්ලෝ දැනගන්න මොනවද තියෙන ඇක්වේරියම් එක ගැන කමෙන්ට් කරන්න. මම දන්න දේවල් කියන්න. එහෙනම් අදට ගිහින් එන්න. පෙප්‍රෝ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.